හෙලෝ කොහමද ඉතින්? මගේ යාළුවෝ හැමෝම හොඳින් ඇති කියලා ඔන්න මං හිතනවා. ඉතින් ගොඩ කාලෙකට පස්සේ චූටි වීඩියෝ ක්ලිප් එකක් තමයි මේ ඔයාලට ගේන්නේ. ඔයාලට ගේනවට වැඩිය මම මේක නිතරම මට බලන්න තියෙන එක තමයි මගේ හිතට ගොඩක්ම ආස. ඒ කියන්නේ තමන් කරපු පින් අතේ වැඩක් අපිට නිතර බලන්න තියෙනවා නම් ඒ ගැන හිතන්න තියෙනවා නම් ඇත්තටම ගොඩක් ආසයි. ඔයාලා නම් කොහොමද කියන්න මන් දන්නේ නැහැ. හැබැයි මං හරි ආසයි මං කරන දේවල් මේ වගේ වීඩියෝ එකකින් හරි ෆොටෝ එකකින් හරි නිතරම බලන්න තියෙනවා නම් අනේ මම මේ වගේ දෙයක් මෙන්න මේ දවසේ කළානේ කියන හැඟීම හිතට එනකොට මාරම සතුටක් දැනෙන්නේ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් සර්වජ්‍ය ධාතුන් වැඩ සිටින එකම ස්ථානය තමයි අනුරාධපුර රුවන්වැලි සෑය. මං හිතන්නේ ඇත්තටම රුවන්වැලි සෑය වඳින්න නොගියපු කෙනෙක් නැතුව ඇති. ලංකාවේ ගොඩක් අය දැකලා නැතුව ඇති. කුසතනමල් මේ තියෙන්නේ මේ කුටියට මේ කොළ පාටට තියෙන්නේ කුසතනමල්. ඒ වගේම නැචරල් බෙහෙත් ද්‍රව්‍ය මම පූජා කරන්න ගත්තා. එතකොට අපේ අම්මා බැන්නා එහෙම පූජා කරනවට වැඩිය ගොඩක් පිං තියෙන්නේ අපි ඒවා තම්බලා පෙරලා ඖෂධීය පානයක් විදිහට සකස් කරලා බුදුන් වහන්සේට පූජා කරන එක කියලා. ඉතින් මේ තියෙන්නේ ඒ වගේම මම උණු පැන් ඇල්පැන් එක්ක ඒ වගේ ඖෂධීය පාන තම්බලා සකස් කරලා බුදුන් වහන්සේට පූජා කරන්න ගෙනා වගේම නැචරල් පිටිනොත් ගෙනාවා. ඉතින් මං මේ විදිහටත් පූජා කරා. ඒ වගේම කිරි ආහාර, බෙහෙත්, ඖෂධීය මල් පහන්, හඳුන් කූරු හැම දෙයක්ම පූජා කරලා උතුම් බුදුන් වහන්සේට අපි নমස්කාර කරලා අපේ හිතේ තියෙන හැම දෙයක්ම ප්‍රාර්ථනාවන් වගේම ඉෂ්ට වෙන්න කියලා අනිවාර්යෙන් මෙතනින් අපි ඉල්ලුවොත් ඒ දේ චූටි හරි සහනයක් වෙලා අපිට කොහොම හරි ඉෂ්ට කරනවා. ඒවා ඒ විදියට ඇවිල්ලා මං හිතන්නේ වන්දනාමාන කරපු කට්ටිය ඒ හැම දෙයක්ම ඉෂ්ට වුණ කට්ටිය දන්නව ඇති මෙතන තියෙන ගොඩාක්ම අනුහස්. දිව්‍ය ලෝකයේ ඉඳලා මනුලව දෙස බලන කල ඉස්සල්ලාම බුදුන් වහන්සේ ලංකාවේ මේ පින්බිම තමාලු පේන්නේ. මේ තියෙන්නේ වර්ෂාපතනයේදීත් අපි වර්ෂාව ගැන හිතන්නේ නැතුව ස්වර්ණමාලි මහසෑය රජුන් වහන්සේ වන්දනාමාන කරා. ඒ වගේම අපි ගෙනල්ලා පූජා කරපු හැම දෙයක්ම යන්න කලින් එතනින් ඒ විදියට අයින් කරලා කිසි කාටවත් කිසිම කරදරයක් නැති වෙන විදියට තමයි අපි ඉතින් යන්න ඕනේ. මං හිතන්නේ අන්න එහෙම තමයි හරි. ඉතින් අපේ ලංකාවේ සිදුවෙන රියානතුරු ජලානතුරු ඒ වගේම හැම දෙයක්ම නැති වෙලා අපේ රට ආරක්ෂා කරලා දීලා ඉන්න රටේ ඉන්න හැමෝටම නිදුක් නිරෝගී භාවය ලැබෙන්නත් කියලා අපි ප්‍රාර්ථනා කරමු. වගේම සියලු කරදර නිමා වෙන්න කියලා ඉල්ලමු නේද? තෙරුවන් සරණයි.